එතකොට ඔයගොල්ලෝ දැන් ළඟදීම පත්වීම ගන්නේ රාජ්‍ය නිලධාරියෙක් හැටියට. එතකොට හොඳට මතක තියාගන්න රාජ්‍ය සේවකයෙක් නෙවෙයි, රජයේ සේවකයෙක් නෙවෙයි ඔයගොල්ලෝ රජයේ නිලධාරියෝ. එතකොට කවුද රජයේ නිලධාරියෙක් කියලා කියන්නේ? එතකොට රජය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් රජය සහ ආණ්ඩුව කියන්නේ එකක් නෙවෙයි දෙකක්. රජය කියලා කියන්නේ ශ්‍රී ලංකා රජය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ශ්‍රී ලංකාව කියන ශ්‍රී ලංකාවට අයත් සම්පූර්ණ භූමි ප්‍රමාණය මුහුදු සීමාවත් ඇතුළුව ඊළඟට ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව ඊළඟට ශ්‍රී ලංකාව කියන මේ ශ්‍රී ලංකාව කියන භූමියේ දේශය පාලනය කරන නීති පද්ධතිය කියන මේ සියල්ලටම තමයි රජය කියලා කියන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන සියලුම රාජ්‍ය ආයතන අයිති වෙන්නේ ශ්‍රී ලංකා රජයට. එතකොට ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකා රජයේ කටයුතු යහපත්ව නිසියාකාරව පවත්වාගෙන යන්නට ජනතාව විසින් පත් කරන කණ්ඩායම. එතකොට වර්තමානයේ තියෙන්නේ ජනාධිපති අරුණ කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි වර්තමාන ආණ්ඩුව කියලා කියන්නේ. එතකොට ආණ්ඩුවේ නිලධාරියා වෙනයි රජයේ නිලධාරියා වෙනයි. රජයේ නිලධාරිය කියලා කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්. දැන් අපිත් රාජ්‍ය නිලධාරියෝ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රජ ගන්න තීරණ ක්‍රියාත්මක කරන නිලධාරියන්ට තමයි රාජ්‍ය නිලධාරියෝ කියලා කියන්නේ. එතකොට රාජ්‍ය නිලධාරීන් මොන ආණ්ඩුවෙන් පත්වීම දුන්නත් රාජ්‍ය නිලධාරියන්ගේ රැකියාව ඉවර වෙන්නේ නැහැ. දැන් ඔය කණ්ඩායමට ළඟදී පත්වීම ලැබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන්. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනාගතයේදී කවදා හරි මැතිවරණයකින් පෙරදුනොත් ඔයගොල්ලන්ගේ රස්සාව නැති වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ පත් වෙලා තියෙන ශ්‍රී ලංකා රජයට. රජය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම ගත්තොත් ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් එයාට වැටුප් ගෙවන රජයෙන්. හැබැයි එයා ජනාධිපතිතුමා ඉන්න තනතුරේ ඉන්නකම් විතරයි එයා මේ තනතුර දරන්නේ. ජනාධිපතිතුමා තනතුරෙන් දූර කාලේ අහෝස් ඉවර වෙලා ජනාධිපතිතුමා මේ තනතුරෙන් ඉවත් වුනහම මේ ලේකම්ගේ තනතුරත් ඉවත් වෙනවා. මොකද ඒ ආණ්ඩුවේ නිලධාරියෙක් නිසා. එතකොට ඒ දෙක වෙනම හඳුනා ගන්න. ඊළඟට තව කණ්ඩායමක් වෙනවා රජයේ සේවකයෝ කියලා. රජයේ සේවකයෝ කියන්නේ රජයේ වෙනත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න රජයෙන් පත් කරලා ඉන්න කණ්ඩායම. අපි ගත්ත විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය, ලංගම කාර්ය මණ්ඩලය. මේගොල්ලෝ රජයේ නිලධාරියෝ නෙවෙයි රජයේ සේවකයෝ. ඒකත් ඒගොල්ලෝ රජයෙන් කරන අමතර කටයුතු වලට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මෙන්න මේ වෙනස අඳුර ගන්න ඕනේ. එතකොට රජයට අයිති දේවල් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ. එතකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපි රජයේ ප්‍රතිපත්තියක් තමයි ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්මක කරන එක. ජනතාවට නිදහස් සෞඛ්‍ය ලබා දෙන එක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියක්. එතකොට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න රජයෙන් පත් කරලා ඉන්න කණ්ඩායමේ එක කොටසක් තමයි හෙද නිලධාරීන් කියන්නේ. එතකොට හෙද නිලධාරීන් පත් වෙන්නේ රාජ්‍ය නිලධාරීන් විදියට. දැන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ආරම්භ වුණේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඒ කියන්නේ දැන් තියෙන විධිමත් රාජ්‍ය ක්‍රමයේ සිංහල ආණ්ඩු කාලේත් රාජ්‍ය ක්‍රමයක් තිබුණා. දැන් තියෙන රාජ්‍ය ක්‍රමය ආරම්භ කරේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. එතකොට ඒ කාලේ රාජ්‍ය නිලධාරියෙක් හැඳුන්වුවේ එංගලන්තේ මහරජුරුවන්ගේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් හැටියට. එතකොට ඒ රාජ්‍ය නිලධාරියෙක් දෙන අන කවුරු හරි රටවැසියෙක් ප්‍රතික්ෂේප කරොත් ඒක සලකන්නේ එංගලන්තේ මහරජුරුවන්ට කරන ලද අපහාසයක් හැටියට. එහෙම කරලා තමයි දඬුවම් දුන්නේ. ඒ කාලේ රාජ්‍ය නිලධාරීන් මේ වගේ බලයක් තිබුණා. ඊළඟට ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ තිබුණ ප්‍රතිපත්තියක් ඉංග්‍රීසි මහරජුරුවන්ට සේවය කරන නිලධාරියා තමන්ගේ කාලය අවසන් කරලා විශ්‍රාම ගන්නකොට ඒ නිලධාරියා මැරෙනකන් තව කෙනෙකුට යටත් නොවි ජීවත් විය යුතුයි කියලා. ඒක නිසා තමයි විශ්‍රාම වැටුපක් දෙන්න තීරණය කළේ. එතකොට අද වෙනකන් ඒක තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිත් විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය නිලධාරීන් දැන් ඉංග්‍රීසි ආණ්ඩුව නොතිබුණත් ඒ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ආපු ඒ ව්‍යුහය තාමත් අද වෙනකම්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට අර මම අර කලින් කියපු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි දෙකේ වෙනස.
ඊළඟට දැන් අපි ජේෂ්ඨත්වය ගැන මේ මම දැන් කතා කරන්න යන්නේ මොකද මේ ඒ හරහා මේ හෙද නිලධාරියෙක් තමන්ගේ මේ රාජකාරිය ඉටු කිරීමේදී කළ යුතු බොහෝ දේවල් ජේෂ්ඨත්වයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක නිසා මම එකින් එක විස්තර කරන්නම්. දැන් ඔබ මුල්පත් වීම ගන්නවා හෙද නිලධාරියෙක් හැටියට මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. එතකොට දැන් ඔබ මේ පත්වීම ගන්නකොට ඔබට ලැබෙනවා මූලික වැටුපක්. ඒ මූලික වැටුප දැන් තියෙන එකට මේක ළඟදීම තව මාසෙකින් වෙනස් වෙනවා. අපි දැන් තියෙන එකෙන් විතර මම කියන්නම්. රුපියල් 32525ක මූලික වැටුපක් ආරම්භක හෙද නිලධාරියෙකුට ලැබෙනවා. එතකොට දැන් පත්වීම අරන් ඔයගොල්ලෝ වැඩ කරගෙන යනවා. එහෙම වැඩ කරගෙන යනකොට බලනවා ඔයගොල්ලන්ගේ වැඩ සහ හැසිරීම හොඳද? ඔයගොල්ලෝ වෙලාවට රාජකාරියට වාර්තා කරනවද? වෙලාවට රාජකාරිය නිම කරනවද? අනවශ්‍ය විදියට සේවයට පැමිණීමෙන් වැළකීලා ඇබ්සන්ට් වෙනවද? ඊළඟට පැවරෙන මේ තමන්ගේ තනතුරට අදාළව පැවරෙන රාජකාරී ජනතාවට හරි විදිහට ලබා දෙනවද? රාජකාරී පැහැර හරිනවද? මෙන්න මේවා ගැන නිරීක්ෂණය වෙනවා. මේ නිරීක්ෂණය විස්රාම යනකම්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම නිරීක්ෂණය කළා ඔයගොල්ලෝ අවුරුද්දක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට ලැබෙනවා අයදුම් පත්‍රයක්. වැටුප් වර්ධක අයදුම් පත්‍රය කියලා. එතකොට මුල්පත් වීමේ දිනේ ඉඳන් අවුරුද්දක් ගියාම තමයි ඒක ලැබෙන්නේ. එතකොට ඒකේ තියෙනවා විස්තර වගේක් සම්පූර්ණ කරන්න. ඔයගොල්ලෝ දැම්ම ඒක මොකක්ද කියන එක අවශ්‍ය නැහැ. තව අවුරුද්දකින් බලා ගන්න පුළුවන්. ඒකේ අපි පුරවන්න ඕන කොටසක් තියෙනවා. ඒ ටික පුරවලා අපි ඒක මේට්‍රන්ට දෙන්න ඕන. එතකොට මේට්‍රන් තමයි අපේ ආසන්නතම අධීක්ෂක නිලධාරියා. එතකොට මේට්‍රන් ලියනවා ඒකේ මෙයාගේ සේවය ඉතා හොඳයි හෝ සතුටුදායකයි සාමාන්‍යයි දුර්වලයි. මෙන්න මේකෙන් සතුටුදායකයි කියන මට්ටමේ සිට ඉහළට ඒ කියන්නේ සතුටුදායකයි හොඳයි ඉතා හොඳයි කියන අවස්ථා තුනෙන් එකකට ඔබ පිවිසිය යුතුයි. එහෙම පිවිසුනහම අවුරුද්දකට පස්සේ මේට්‍රන් රෙකමන්ඩ් කරනවා මෙයාගේ සේවය හොඳයි ඉතා හොඳයි මොකක් හරියක් කියලා. එතකොට ඔයගොල්ලන්ට දෙනවා වැටුප් වර්ධකයක් කියලා එකක්. අවුරුද්දකට සැරයක්. ඒ වැටුප් වර්ධකේ වර්තමාන අගය රුපියල් 445යි. ඒක වැඩි වෙනවා මේ සැරේ අයවැයෙන් 700ක් දක්වා වගේ වැඩි වෙනවා. 700 800ක් වගේ මට හරියට ගාන මතක නැහැ. කමන්න ඒකට. දැනට 445ක් තියෙනවා. එතකොට අවුරුද්දක් ගියාට පස්සේ ඔබගේ මූලික වැටුපට අර 32970 32525ට 445ක් එකතු වෙනවා. එතකොට ඔබගේ වැටුප රුපියල් 32970ක් බවට පත් වෙනවා. එතකොට අපි හිතමු එදාට තව කණ්ඩායමක් අලුතෙන් පත් වෙලා එනවා. එතකොට ඒ කණ්ඩායමේ මූලික වැටුප අර ආරම්භක මූලික වැටුප වන 32525යි. ඔයගොල්ලෝ අවුරුද්දක් ගියාට පස්සේ ඉඳලා ඔයගොල්ලන්ගේ 32970යි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් අර අලුතෙන් එන කණ්ඩායමට වඩා මූලික වැටුප ටිකක් වැඩි. අන්න එතෙන්දි තමයි ඔයගොල්ලෝ සීනියර් වෙන්නේ. ඒ ඇරෙන්න කලින් ඉපදුණු නිසාවත් බැච් එක නිසාවත් නෙවෙයි ඔයගොල්ලෝ රාජ්‍ය සේවයට සීනියර් වෙන්නේ. වැඩ හා හැසිරීම සතුටුදායක වුණාට පස්සේ උපයා ගන්න වැටුප් වර්ධකයෙන් තමයි ඔයගොල්ලෝ ජේෂ්ඨෙක් බවට පත් වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඊළඟට අයියෝ රුපියල් 445ද? ඕක නැති මහලු ගාණක් නෙවෙයිනි කියලා හිතෙන්නත් පුළුවන්. මොකද මම දන්න ඔයගොල්ලෝ එහෙම හිතනවාද කියලා මාත් එක්ක කතා කරන කට්ටියම කියලා තියෙනවා. මම ඔය NTS අයට මේ වගේ කතන්දර ඔය මේ විවේක තියෙන වෙලාවට කණ්ඩායම ගෙන්නලා ඔය කියලා තියෙනවා 30 වට්ටුවේ නුවර රෝහලේ 30 වට්ටුවේ හිටපු කට්ටිය සමහරට දන්නවා ඇති. එතකොට මේ මගෙන් සමහරව අහපු ප්‍රශ්න ඔය අයියෝ කියලා මේ නොසලකා හරිනවා. එතකොට මම ඉස්සරහට මේ දේශනයේදී ඔයගොල්ලන්ට තේරෙයි ඒකේ තියෙන වැදගත් ඒ උපයා ගන්න වැටුප් වර්ධකයේ තියෙන වැදගත්කම. හරිද? එතකොට අන්න ඒ විදිහට වැටුප් වර්ධකයක් උපයා ගැනීමෙන් තමයි ජ්‍යෙෂ්ඨත්වය තීරණය වෙන්නේ. හැබැයි ජ්‍යෙෂ්ඨත්වය උපයා ගන්න තව අවස්ථා කීපයක්ම තියෙනවා. අනිවාර්යෙන් සපුරාල ලිය යුතු අවස්ථා කීපයක් තියෙනවා. එක අවස්ථාවක් තමයි ශ්‍රේණිගත උසස් වීම. ශ්‍රේණිගත උසස් වීම කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ මුල් පත්වීම ගත්තාම එන්නේ හෙද සේවයේ 3 වෙනි ශ්‍රේණියට. එතකොට ඔයගොල්ලන්ගේ ඊළඟ උසස් වීමේ ශ්‍රේණිය තමයි දෙවෙනි ශ්‍රේණිය. එතකොට දෙවෙනි ශ්‍රේණියට යන්න නම්
ඔයගොල්ලෝ අර අරුත්පතා වැඩසටහන හැසිරීම සතුටුදායක කරගෙන වැටුප් වර්ධක විතරක් උපයාගෙන බෑ. හරිද? දැන් තුන්වෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට ඔයගොල්ලෝ යන්නේ අවුරුදු 5කින්. ඒ අවුරුදු 5කින් යන්න නම් ඔයගොල්ලෝ ඒ අවුරුදු 5ේම වැඩසටහන හැසිරීම හොඳට තිබිලා වැටුප් වර්ධක 5ක් උපයාගෙන තියෙන්න ඕන. ඒ එකක්. ඊළඟට ඔයගොල්ලෝට තියෙන විභාගයක් පළවෙනි කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය. EB exam කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේ පරීක්ෂණය ඔයගොල්ලෝ සමත් වෙන්න ඕන. ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් ආයතන සංග්‍රහය, අනිත් එක මුදල් රෙගුලාසි. දැන් ප්‍රශ්නයක් එයි. මොකටද මේ නර්ස්ලට ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි? අපි මේ ලෙඩුන් වැඩනේ කරන්නේ කියලා. එහෙම බෑ. රාජ්‍ය නිලධාරියෙකු රාජ්‍ය සේවය පවත්වා ගන්නේ කොහොමද? ඒ සම්බන්ධ නීති රීති දැනගෙන තියෙන්න ඕන. ඒක රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන්ට තියෙන පොදු නීතියක්. එතකොට ඔයගොල්ලෝ මම ආයතන සංග්‍රහයේ සම්පූර්ණ පිටපතක් සහ මුදල් රෙගුලාසි වල කොටසක් මේක PDF එකක් තියෙනවා. ඒක මම ගෲප් එකට දාන්නම් මේ දේශනෙන් පස්සේ. එතකොට ඔයගොල්ලන්ට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ආයතන සංග්‍රහය කියලා කියන්නේ පිටු 500 ගානක පොතක්. ඒකේ සම්පූර්ණ පොත විභාගයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් මේ විභාගයට ඇප්ලිකේෂන් කෝල් කරන්න මේ ඒ ගැසට් එක ආවට පස්සේ, ගැසට් එක නෙවෙයි, ඒ කියන්නේ ඇප්ලිකේෂන් ආවට පස්සේ ඒකේ තියෙනවා මේ පාඩම් කරන්න ඕන විෂය කරුණු ටික මොනවද කියලා. ඒකට ඒ ටික විතරක් පාඩම් කරගත්තාම ඇති. මුදල් රෙගුලාසි කියන්නේ පිටු 1000 ගානක සංග්‍රහයක්. මුදල් ඒකේ කොටසක් විතරයි විභාගයට අවශ්‍ය වෙන්නේ. ඒ ටික මම දෙන PDF එකේ තියෙයි. ඒ ටික ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය සමත් විය යුතුයි. ජේෂ්ඨත්වය තහවුරු වෙන්න. මොකද ඊළඟ උසස් වීමට ගියොත් තමයි ඔබ ජේෂ්ඨයෙක් වෙන්නේ. එතකොට මේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය කියන එක ඔයගොල්ලෝ මුල් පත්වීම අරගෙන අවුරුදු 3ක් ඇතුළත සපුරාලිය යුතුයි. වැටුප් වර්ධක අඩු නොවි මේ නියමිත විදිහට උසස් වෙන්න නම් මුල් අවුරුදු 3 ඇතුළත අනිවාර්යයෙන් මේ විභාගය සමත් වෙන්න ඕන. වාර කීපයකින් උනත් කමක් නැහැ. එකවරම සමත් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ මේ කවදා හරි මේ ළඟදී පත්වීම ගත්තට පස්සේ සමහර විට මාසයක් යන්න කලින් ඇප්ලිකේෂන් කෝල් කරන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙලාවට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. මේ සමහරු කියන්න පටන් කියයි මේ අවුරුදු ඔක ඔය විභාග ලියන්න ඕන අවුරුදු 3කින් කියලා. මම කනගාටු වෙනවා මේ සමහර අපේ මේට්ටන්ලත් ඔය නීති දන්නේ නැහැ. දැන් නම් ඉතින් දන්නවා ඇති මේ විභාග ක්‍රමය ආපු මේ කියන්නේ අලුත් හෙද ව්‍යවස්ථාවත් එක්ක විභාග ක්‍රමය ආපු අලුත මේ සමහර රෝහල් වල නර්ස්ලා අපහසුතාවයටපත් වුණා. මොකද රජයේ නීතියක් දාලා තියෙන අවුරුදු 3ක් ඇතුළත අනිවාර්යෙන් කරන්න ඕන කියලා. මේට්ටන් අවුරුදු 3ක් යනකම් කරන්න බෑ කියලා. මොකද ඉස්සර හිම ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒතර මේ අවුරුදු 3ක් යනකම් කරන්න බෑ කියලා මේට්ටන්ලා මේ ළමයින්ට ඇප්ලිකේෂන් දාන්න දීලා නැහැ. ඉතින් බොහොම අමාරුයි තමයි මේ ප්‍රශ්න යුනියන් වලට කියලා විසඳගත්ත අතීතයේදී. දැන් නම් ඒ ගොඩාක් දුරට සමන වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ලැබෙන පළවෙනි අවස්ථාවේදීම මේ විභාගයට ඇප්ලිකේෂන් දාන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ විභාගයේ මේ විෂයන් දෙකම සමත් වෙන්න ඕන 140ක් ලකුණු තිබ්බොත් ඇති. හරිද? 140ක් තිබුණොත් ඔබ සමත්. මේක තරඟ විභාගයක් නෙවෙයි. හැමෝම 140ට වඩා වැඩි ලකුණු ගත්තොත් ඔයගොල්ලෝ සමත් වෙනවා. සමත් වුණාට පස්සේ ඔයගොල්ලෝ දෙවෙනි ශ්‍රේණිය උසස් වීමට සුදුසුකම් ලබනවා. එතකොට අවුරුදු 5ක් ගියාට පස්සේ ඔයගොල්ලෝ දෙවෙනි ශ්‍රේණියට උසස් වෙනවා. එතකොට මේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණේ මේ අවුරුදු 3 ඇතුළත සමත් වෙන්න බැරි වුණොත් කාට හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට වැටුප් වර්ධක දෙන එක අවුරුදු 3න් නතර කරනවා. නතර කරපුවම මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලන් කණ්ඩායමේ කවුරු හරි ඉන්නවා මේ අවුරුදු 3 විභාගේ සමත් වෙලා නැහැ. ඒ අතරේ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා සමත් වෙලා. එතකොට ඒ යාළුවෝ 4 වෙනි වැටුප් වර්ධකේ උපයා ගන්නවා. අසමත් වෙච්ච කෙනාට වැටුප් වර්ධකේ නැති වෙනවා. එතකොට එකම බැච් එකේ යාළුවා සීනියර් වෙලා තියෙන්නේ. අන්න ජේෂ්ඨත්වයේ වැදගත්කම වෙන තව එක අවස්ථාවක්. ඊළඟට හැබැයි තව අවුරුදු 3ක කාලයක් දෙනවා. අර මුල් අවුරුදු 3ට අමතරව තවත් අවුරුදු 3ක කාලයක් දෙනවා මේ විභාගේ සමත් වෙන්න. හරිද? ඒ අවුරුදු 3 ඇතුළත සමත් වුණාම අර නවත්තපු වැටුප් වර්ධක ආපහු දෙන්නේ නැහැ. එතකොට ජූනියර් වෙලා තමයි සුසුකම් ලබන්නේ
ඊළඟ උසස් වීමට. එතකොට අවුරුදු දෙකක් පරක්කු වුණා නම් අවුරුදු දෙකක් පරක්කු කරලා තමයි උසස් වීම දෙන්නේ. එතකොට එතෙන්දී ආ ජූනියර් වෙනවා. ඊළඟට මෙන්න මේක හොඳට මතක තියාගන්න වැදගත්ම දේ එක දිගට අවුරුදු 7ක් යනකම් කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණේ සමත් වෙන්න අසමත් වුණොත් සේවයේ අකාර්යක්ෂමතාවය මත රාජ්‍ය සේවයෙන් ඉවත් කරනවා. මේක හොඳට මතක තියාගන්න. සෙල්ලමක් නෙවෙයි මේ කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණය කියන එක අනිවාර්යෙන් රාජ්‍ය නිලධාරියෙක් සමත් විය යුතු දෙයක්. ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න. මේ වැටුප් පරදකේ රුපියල් ගානයි තියෙන්නේ ඕක වැඩක් නැහැ කියලා එහෙම හිතන්න එපා. දිගටම රස්සාවේ ඉන්න නම් මේ විභාගය අනිවාර්යෙන් සමත් වෙන්න ඕන. ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයේ උපයා ගැනීමට තව සපුරාලිය යුතු සුදුසුකමක් තියෙනවා. ඒ තමයි දෙවනි රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගැනීම. දැන් රාජ්‍ය නිලධාරීවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා දෙකක් තියෙනවා. එතකොට රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් තමයි මේ රාජ්‍ය භාෂා දෙකම සම්බන්ධයෙන් ප්‍රවීණත්වය ලබා ගැනීම. එතකොට සිංහල මව් භාෂාව විදිහට මේ සිංහල සහ දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂා කියන්නේ. එතකොට සිංහල මව් භාෂාව විදිහට තියෙන කෙනෙකුට දෙවෙනි රාජ්‍ය භාෂාව හැටියට දෙමළ භාෂාව අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන. දෙමළ මව් භාෂාව විදිහට පාවිච්චි කරන අය දෙවෙනි රාජ්‍ය භාෂාව විදිහට සිංහල භාෂාව ඉගෙන ගන්න ඕන. එතකොට මුස්ලිම් කට්ටිය ඉන්නවා. ඒ අයගේ සමහර අයගේ මව් භාෂාව දෙමළ, සමහර අයගේ මව් භාෂාව සිංහල. එතකොට ඒගොල්ලෝ මේ ඒ අනුව තමන්ගේ දෙවෙනි රාජ්‍ය භාෂාව තෝරා ගන්නවා. එතකොට මේ දෙවෙනි රාජ්‍ය භාෂාව මේ සමත් වීම පත්වීම ආරම් මුල් අවුරුදු 3 ඇතුළත කර ගන්න ඕන. ඔක සමහර වෙලාවට අවුරුදු 5ක් දක්වා සහන කාලයක් හැම දෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි නීතියේ තියෙන අවුරුදු 3යි කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. අවුරුදු 3ක් ඇතුළත දෙවෙනි රාජ්‍ය භාෂාව සපුරාලිය යුතුයි කියලා. ඒකට මේ දෙපාර්තමේන්තු මට්ටමින් පුහුණු පාඨමාලා තියෙනවා. පුහුණු පාඨමාලා කියලා පරීක්ෂණ පවත්වනවා. ඔයගොල්ලෝ රාජ්‍ය සේවයට ආවට පස්සේ අවදානයෙන් ඉන්න නෝටිස් බෝඩ් එකෙන් බලන්න. එහෙම මේ සමහරව ඉන්නවා මේ කවදාවත් නෝටිස් බෝඩ් එකක් බලන්නේ. ඉතින් ගොඩක් මේ වැදගත් දේවල් Tamanට අහිමි වෙන අවස්ථා මේ වෙලා තියෙනවා. ඒක නිසා මෙට්‍රෝ ඔෆිස් එකට ඇවිල්ලා අස්සම් කරන්න එන වෙලාවල නෝටිස් බෝඩ් එක අනිවාර්යෙන් බලන්න. එතකොට මේ දෙමළ භාෂාවට එහෙම කෝල් කරලා තියෙනකොට මේ ඒකේ නෝටිස් එක ගහලා තියෙනවා. එතකොට එහෙම මේ පාඨමාලාව පටන් ගත්තාම Tamanට ලැබෙන පළවෙනි අවස්ථාවේදී මේ පාඨමාලාව හදාරන්න. එතකොට හදාarලා ඒ විභාගේ ලියලා මේ සමත් වෙන්න. ඒක එහෙම සමත් නොවුනොත් එතකොටත් අර විදිහට වැටුප් වරදක නවත්තනවා. හරිද? එහෙම වැටුප් වරදක නවත්වනවා කියලා කියන්නේ ඔබ ජූනියර් වෙනවා. ඊළඟට අනිත් විශේෂ අවස්ථාව තමයි පරිවාස කාලය කියන එක. රාජ්‍ය නිලධාරියෙක්ගේ පරිවාස කාලය අවුරුදු 3යි. මුතන මතක තියාගන්න අවුරුදු 3යි. මාස 9ක් එහෙම නෙවෙයි. සමහරු කියනවා මාස 9යි කියලා. එහෙම එකක් නැහැ. ඔය මාස 9 කියන කතාව මම නිවාඩු සම්බන්ධයෙන් මම කියලා දෙනකොට පැහැදිලි කරලා දෙන්නම්. ඒ මේ අවුරුදු 3 තුල ඔබේ ජ්‍යෙෂ්ඨයන්ගේ අධීක්ෂණයට තමයි ඉන්නේ. එතකොට මේ අවුරුදු 3ක් බලනවා මේ නිලධාරියාගේ වැඩ සහ හැසිරීම කොහොමද කියලා. එහෙන් බලලා අවුරුදු 3කට පස්සේ තනතුරේ ස්ථිර කරනවා. මේ තනතුර ස්ථිර කරනවා කියන එකත් රාජ්‍ය නිලධාරියෙකුට ඉතා වැදගත් දෙයක්. මොකද තනතුර ස්ථිර කරොත් කිසිම දවසක රාජ්‍ය නිලධාරියෙක්ව සේවයෙන් එළියට දාන්න බෑ. විනය පරීක්ෂණයක් තියලා මොකක් හරි විනය විරෝධී වැඩක් කළොත් විනය පරීක්ෂණයක් තියලා ඒ සම්බන්ධයෙන් දඩුවම් දෙන එක වෙනම කාරණයක්. හැබැයි රාජ්‍ය නිලධාරියා ස්ට්‍රයික් එකක් කරා කියලා එහෙම මේ සේවයේ නිර්පාහරින්න බෑ තනතුර ස්ථිර කරපු නිලධාරියෙක්ව. හරිද? එතකොට රාජ්‍ය නිලධාරියෙක් තනතුර ස්ථිර වෙන එකත් ඉතා වැදගත් දෙයක්. එතකොට තනතුර ස්ථිර වෙන්න නම් පරිවාස කාලය හරියට ගත කරන්න ඕන. පරිවාස කාලය හරියට ගත කරේ නැත්නම් සිද්ධ වෙන්නේ එතෙන්දිත් වැටුප් වරදක නතර කරනවා. එතකොට ඔයගොල්ලෝ පත්වී බැරන් අවුරුදු 3ක් ඇතුළත සපුරාලිය යුතු සුදුසුකම් 3ක් තියෙනවා. එක කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණ සමත් වෙන්න ඕන. ඊළඟට දෙවෙනි රාජ්‍ය භාෂාව සමත් වෙන්න ඕන. ඊළඟට පරිවාස කාලය හොඳින් ගත කරලා තනතුර ස්ථිර කර ගන්න ඕන.
එතකොට මේකදී මේ තනතුර ස්ථිර කිරීම සඳහා පරිවාස කාලය තුළ කාර්යක්ෂමතාවය සේවය කිරීම සහ යහපත් ලෙස හැසිරීම කියන එක සනාථ කරන්න ඕන. එහෙම නොවුනොත් වැඩ හා හැසිරීම සතුටුදායක නොවුනොත් මේ අවුරුදු 3 ඇතුළත සිද්ධ වෙන්නේ ආයතනයෙන් තීරණය කරනවා මෙයා තාම මෙයාට ඌනතා තියෙනවා. මේ ඌනතා සපුරාලයන් ලීම සඳහා තවත් පරිවාස කාලය දික් කරනවා. එහෙම කරන අවස්ථා තියෙනවා. එහෙම පරිවාස කාලය දික් කරපුවාම වෙන්නේ අර අවුරුදු 3න් පස්සේ එතනත් වැටුප් වර්ධක නතර කරනවා. එහෙමනම් අවුරුදු 3කින් පස්සේ වැටුප් වර්ධක හතරවෙනි වැටුප් වර්ධකයේ උපයා ගන්න නම් ඔයගොල්ලෝ මේ කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණය සමත් වෙන්න ඕන. දෙවෙනි රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයේ සපුරලා තියෙන්න ඕන. පරිවාස කාලය හොඳින් ගත කරලා තියෙන්න ඕන. එහෙම කරොත් තමයි ඔයගොල්ලන්ට හතරවෙනි වැටුප් වර්ධකය ලැබෙන්නේ සහ ඊළඟ තනතුරට ඊළඟ ශ්‍රේණියට උසස් වීම ලැබෙන්නේ. එතකොට වැටුප් වර්ධක උපයා ගන්නට අසමත් වුණොත් ඔබ කනිෂ්ඨයෙක් බවට පත් වෙනවා. ඊළඟට දැන් පරිවාස කාලයේ තියෙන ඊළඟ දේ තමයි පරිවාස කාලය දීර්ඝ කරනවානේ. පරිවාස කාලය තුල හැසිරීම හොඳ නැත්තම් ඒ දීර්ඝ කරපු පරිවාස කාලය තුලත් වැඩ හා හැසිරීම අසතුටුදායක නම් සේවය අවසන් කිරීමේ බලය රජය සතුයි. දැන් ගොඩක් වෙලාවට අපේ නර්සලා නම් ওই අවසනාවන්ත තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේ නමුත් මයින් ස්ටාෆ් එක එහෙම සමහර අය මේ අය ඉන්නවා නිතරම ඇබ්සන්ට් වෙනවා. ඒගොල්ලන්ට නීති කියලා දෙන්න කෙනෙකුත් නැහැ. එහෙම ඇබ්සන්ට් වෙලා අන්තිමේදී දන්නේම නැතුව රස්සාවක් නැති කර ගන්න කට්ටිය ඉන්නවා. ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයේ අඩුවන තව ක්‍රමයක් තමයි රාජ්‍ය නිලධාරියෙක් වැටුප් රහිත නිවාඩු අරන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම. දැන් මේ වැටුප් රහිත නිවාඩු කියන එක එක ක්‍රම වලට තියෙනවා. දැන් විදේශ රැකියාව වලට යන්න විශේෂයෙන් හෙද නිලධාරීන්ට අවස්ථාවක් තියෙනවා. විශේෂ විදේශ රැකියාව වලට යන්න රජයෙන් වැටුප් රහිත නිවාඩු තමයි ගන්න තියෙන්නේ. එතකොට මේ වැටුප් රහිත නිවාඩු දුන්නාම ඒගොල්ලෝ රට ගිහිල්ලා මේ ලොකු මුදලක් හම්බ කරගෙන ආපහු නිවාඩු කාලය අවසන් වුණාට පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා මෙහෙ සේවයට වාර්තා කරනවා. හැබැයි ඒ අයගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙනවා. අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මොකද මේ එතෙන්දි බලන්නේ මේ රට වෙනුවෙන් සේවය කරන කෙනාට මේ විශේෂත්වයක් දක්වන එක තමයි එතෙන්දි කරන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් විදේශ රටකට ගිහිල්ලා උපයාගෙන එනකොට ඒ ඩොලරුත් මේ රටට තමයි ලැබිලා මේ රටේ ආර්ථිකයටත් අත්ලක් තමයි වෙන්නේ. නමුත් මේ එතෙන් මේ ඒ වෙනුවෙන් තමයි මේ නිවාඩු අනුමත කරලා දෙන්නේ. ඊළඟට විශ්‍රාම වැටුපට ඒ ජ්‍යෙෂ්ඨත්වය අඩු කිරීමක් සිද්ධ වෙන්නේ. විශ්‍රාම වැටුප ගැන මම වෙනම කතා කරන්නම්. නමුත් ශ්‍රී ලංකාව තුලම ඉඳලා ශ්‍රී ලංකා රජයට සේවය කරන කෙනාට විශේෂ සැලකිල්ලක් මෙතෙන්දි තියෙනවා. අන්න ඒකයි. ඒක නිසා මේ විදේශ වැටුප් මොනම හරි ක්‍රමයකින් වැටුප් රහිත නිවාඩුවක් ගත්තොත් ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙනවා. හැබැයි ප්‍රසූත නිවාඩුත් තියෙනවා වැටුප් රහිත ඒවා. ප්‍රසූත නිවාඩු වලට ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. ඒ අරෙන්ද මේ අපිට අයිති නිවාඩු අපිට තියෙන අවුරුද්දකට අයිති නිවාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිවාඩු ප්‍රමාණය සම්පූර්ණයෙන් ගත්තට පස්සේ ඉතිරි කරගත්ත නිවාඩුත් නැති වුණොත් ආපහු තවදුරටත් මේ නිවාඩු ගත්තොත් වැටුප් රහිත නිවාඩු තමයි ඊට පස්සේ වෙන්නේ. ඒ කියන්නේ ගන්න එක නිවාඩුවකට දිනක වැටුප ගානේ අඩු කරනවා. එහෙම අඩු කරනකොට අඩු කරන හැම වතාවකම අපේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙනවා. ඒ කියන්නේ වැටුප් රහිත නිවාඩු ගන්න බෑ. ගත්තොත් ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙනවා. දැන් ඒකට අපි මේ හදිසියවත් මොන හරි එකක් වෙලා අපි එනවා අපි කලින් නිවාඩුවක් අනුමත කරගන්න නැතුව සේවයට වාර්තා කරන්න බැරි වෙනවා. අසනීපයක් වෙන්න පුළුවන්. එතකොට මොකක් හරි පවුලේ මොකක් හරි හදිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනුම් දෙන්න ඕන ආයතනයේට මම අද රාජකාරියට එන්නේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා කියලා. ඒක හැබැයි ඊළඟ දවසේ රාජකාරියට වාර්තා කරපු වහාම ලීව් ෆෝම් එකක් නිවාඩු අයදුම් පත්‍රයක් දීලා ඒක අනුමත නිවාඩුවක් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙම අනුමත නිවාඩුවක් බවට පරිවර්තනය කරගත්තාම ඒක වැටුප් සහිත දිනයක් වෙනවා. නිවාඩුව අනුමත කරගත්තේ නැත්නම් ඒක වැටුප් රහිත නිවාඩුවක් වෙනවා. එතකොට සේවය ඛණ්ඩනය වෙනවා. අඛණ්ඩ සේවයක් රාජ්‍ය නිලධාරියාගේ තියෙන අඛණ්ඩ සේවය ඛණ්ඩනය වෙනවා. එතකොට
ජූනිය වෙනවා. ඊළඟට වැටුප් මේ සේවයේ ජූනිය වෙන අවාසනාවන්ත තත්ත්වය ගැන මම මේ කතා කරන්න යන්නේ. ඒක තමයි විනය පරීක්ෂණයක් කරහා රාජ්‍ය නිලධාරියාට දඬුවම් කිරීම. එතකොට විනය පරීක්ෂණ පවත්වන්නේ අපේ රාජකාරියේ ප්‍රශ්න තියෙනවා නම්. එතකොට විනය පරීක්ෂණය කරන්න විනය වෙනවා විනය මණ්ඩලයක් තියෙනවා. ඒ විනය මණ්ඩලයේ වෙත නිලධාරියක් ඇඳවනවා. ඒකලා නිදහසට කරුණු අහනවා. එතකොට නිලධාරියා දෙන නිදහසට කරුණු ගැන සාහිමකටපත් වෙන්නේ නැත්නම් ඒ මණ්ඩලය තීරණය කරනවා මෙයාට දෙන දඬුවම මොන විදි එකක්ද කියලා. එතකොට මේ දඬුවම ආකාර කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි එක වැටුප් වර්ධකයක් නතර කිරීම. එතකොට එක වැටුප් වර්ධකයක් නැවතුවා නතර කරා කියන්නේ එතනත් ජූනිය වෙනවා. ඊළඟට වැටුප් වර්ධක විලම්බනය කිරීම. විලම්බනය කිරීමේදී වෙන්නේ ඒ වැටුප් ඒක ආපහු සැරයක් දෙන්නේ නැහැ. අර කලින් මම නතර කරනවා කියූප එක පස්සේ හරි උපයා ගන්න පුළුවන්. විලම්බනය කරොත් ඒක උපයා ගන්න බෑ. ඒක ඉබරම තමයි. එතකොට ඒ එකක්. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා වැටුප් වර්ධක කීපයක් එකවරම පහළ දානවා. එතකොට ඒ දෙන දඬුවමට අනුව. එතකොට වෙන්නේ මෙතෙක් උපයාගත්ත වැටුපත් අඩු වෙනවා. දැන් අතෙන්දි වෙන්නේ උපයා ගන්න තියෙන වැටුප් වර්ධක නවත්තන එක. මෙතෙන්දි එහෙම නෑ උපයාගත්ත වැටුප් වර්ධකත් අයින් කරලා දානවා. අයින් කරලා දාපුවම මූලික වැටුප යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. අඩු වුණාම එතනත් ජූනිය වෙනවා. ඊළඟට දඬුවම තවත් උච්ච වුණාම සිටින ශ්‍රේණියෙන් පහළට දාන්න පුළුවන්. දෙවෙනි ශ්‍රේණියේ හෙදෙල්ලධාරියෙක් බරපතල වැරද්දක් සහිත දඬුවමක් කරොත් එයාව දෙවෙනි ශ්‍රේණියෙන් ආපහු තුන්වෙනි ශ්‍රේණියට දානවා. තුන්වෙනි ශ්‍රේණියට දැම්මම තුන්වෙනි ශ්‍රේණිය වැටුපක් තමයි ලැබෙන්නේ. එතකොට එතන වැටුපත් අඩු වෙනවා. අඩු වෙලා ජූනිය වෙනවා. ඊළඟට තව දඬුවමක් තමයි නිශ්චිත කාලයක් සඳහා උසස් වීම විලම්බනය කරනවා. අවුරුදු ඒ කියන්නේ ඒ දඬුවමේ හැටියට දෙන කාලය වෙනස් වෙනවා. ඒකට කියනවා මෙන්න මේ කාලය ඇතුළත ඔයාට උසස් වෙන්න බෑ කියලා. ඔයා මෙතනම ඉන්න ඕන කියලා දඬුවමක් දෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? තමන් එකට හිටපු අනික් කට්ටිය උසස් වීම ගන්නවා. අරගෙන ඒගොල්ලෝ ජේෂ්ඨ බවට පත් වෙනවා. ඊළඟට මේ තව දඬුවමක් දෙන්න පුළුවන්. උසස් වීම සඳහා පවත්වන පරීක්ෂණ සඳහා පෙනී සිටීම තහනම් කරනවා යම් කාලයකට. එතකොට අපි හිතමු මේ දෙවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකුට දඬුවමක් දෙනවා උසස් වීම අවුරුදු 5කට උසස් වීම සඳහා පවත්වන විභාග වලට ලියන්න බෑ කියලා. එතකොට ඊළඟ අවුරුද්ද තියෙනවා විභාගයක්. ඊළඟ ශ්‍රේණියට ඒ කියන්නේ පළවෙනි ශ්‍රේණියේ උසස් වීම සඳහා පවත්වන කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය. කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ තුනක් තියෙනවා රාජ්‍ය මේ අපි මේ සේවය තුළ ඉන්නකොට. තුන්වෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට උසස් වෙන්න එකක් තියෙනවා. දෙකෙන් එකට උසස් වෙන්න එකක් තියෙනවා. පළවෙනි ශ්‍රේණියෙන් අධි ශ්‍රේණියට උසස් වෙන්න තව පරීක්ෂණයක් තියෙනවා. එතකොට මේ පරීක්ෂණ තුනම අපි අනිවාර්යෙන් සමත් වෙන්න ඕන. එතකොට දඬුවමක් හැටියට කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණයට පෙනී සිටීම තහනම් කරොත් එතකොටත් වෙන්නේ අනිත් කට්ටිය විභාගේ සමත් වෙලා ඉහළට ගිහිල්ලා තමන් ජූනියර් වෙන එක. එතකොට අන්න ඒකයි මේ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වයේ ගන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය විදිහටයි. එතකොට ඔයගොල්ලෝ දැන් දලා අවබෝධයක් එන්න ඇති රාජ්‍ය සේවය තුළ කොහොමද මේ අපි රාජකාරී මොන විදිහටද කළ යුත්තේ කියන එක ගැන.